නමුත් අය ඒ අනුව අපිට කතා කරන්න තියෙන්නේ දෙවෙනි පේපරේ පළවෙනි ප්‍රශ්න 15 තමයි දැන්. එන්න පහත සඳහන් ප්‍රකාශ අතරින් අභිමතානුරූපී ප්‍රකාශනය වනුයේ අභිමතානුරූපී ප්‍රකාශනය ඒ කියන්නේ මෙතන තියෙන ප්‍රකාශ පහෙන් හතරක් යථානුරූපී. හතරක් යථානුරූපී. හරිද? එකක් අභිමතානුරූපී. හතරක් යථානුරූපී වෙනකොට එකක් අභිමතානුරූපී විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අන්නේ එක තමයි හොයන්න තියෙන්නේ. ආදායම වැඩි වන විට බාල භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම පහත වැටෙනු ඇත. යථානුරූපී ප්‍රකාශයක තියෙන ලක්ෂණය තමයි මේක නිශ්චිත කළා කියනවා. ඒ ප්‍රකාශනයෙන් අපිට අඳුන ගන්න පුළුවන් මේක යථානුරූපීද අභිමතානුරූපීද. යම් දෙයක් නිශ්චිත කළා මේක මෙහෙම වෙනවා. මේක මෙහෙම සිදු වෙනවා. මේ අනුපාතය මෙච්චරයි. අන්න ඔය වගේ හැඩයක් ඒ ප්‍රකාශය ඇතුලේ කියවෙනවා නම් ඒක අනිවාර්යෙන් යථානුරූපී. මොකද යථානුරූපී වල තියෙන ලක්ෂණය තමයි කියන යම් දෙයක් තියෙනවාද ඒක ඇත්තද බොරුද කියන එක ඔප්පු කරන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔප්පු කරන්න පුළුවන් නම් ඒක යථානුරූපී ප්‍රකාශනයක් වෙනවා. ආදායම වැඩි වන විට බාල භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම පහත වැටෙනු ඇත. හරියට හරි. හරියට හරි. අන්න ඒක යථානුරූපී. යථානුරූපී. හරිද? ඒක යථානුරූපී. සම්පත් හිගකම සෑම සමාජයකටම පොදුවේ. සම්පත් හිගකම සෑම සමාජයකටම පොදුවේ. හරියට හරි. ඔප්පු කරන්න පුළුවන් ඒකත් යථානුරූපී. ස්වභාවික සම්පත් ප්‍රතිෂ්ඨාපනය කළ හැකි වූවත් නොහැකි වූවත් ඒවා සියල්ල අර පිරිමැස්මෙන් යුතුව භාවිතා කළ යුතුය. ළමයි අර පිරිමැස්මෙන් භාවිතා කළ යුතුයි කියලා කෙනෙක් කියනවා. නමුත් සමහර අය කියනවා ඒ වුණාට ප්‍රතිෂ්ඨාපනය කරන්න පුළුවන් සම්පත් තියෙනවා ඒවා අර පිරිමැස්මෙන් ඕන නැහැ. මොකද ඒව නැවත ඇති කරන්න පුළුවන්. ප්‍රතිෂ්ඨාපනය කරන්න බැරි ඒවා තමයි එහෙනම් එහෙම වෙන්න ඕන. ටිකක් විවාදාත්මක ස්වරූපයක් එනව නේද? යම් කිසි ප්‍රකාශනයක විවාදාත්මක ස්වරූපයක් එනවා නම් අන්නේ විවාදාත්මක ස්වරූපයක් එන ප්‍රශ්න වලට අපි කියනවා අභිමතානුරූපී කියලා. විවාදාත්මක ස්වරූපයක් එනවා. දැන් මෙන්න මේක විවාදාත්මකයි. අපි චුට්ටක් මේක තියමු විවාදාත්මකයි නම් අනිවාර්යෙන් අභිමතානුරූපී. ඊළඟට දුරකථන මිල පහත වැටෙන විට සිම්පත් අලවි ඉහළ යනු ඇත. ඔප්පු කරන්න පුළුවන් ඇත්තද බොරුද කියලා. එනම් මේක යථානුරූපී. හිගකම පැන නගින්නේ අකාර්යක්ෂම සම්පත් භාවිතය නිසා නොවේ. ඔව්. හිගකම කියන අකාර්යක්ෂමතාවයවත් తాවකාලික තත්ත්වයක්වත් දුප්පත්කමවත් නෙමෙයිනේ. හිගකම හැමෝටම පොදුවේ තියෙනවා නේ. එහෙනම් ඒ කතාව හරි. එයත් යථානුරූපී. එහෙනම් උත්තරේ 3. අභිමතානුරූපී විදිහට අපිට ගන්න පුළුවන් එයාව. ඒක යුතුය කියන වචනයෙන්ම තෝරන්න යන්න එපා ඔයාලා හැමෝම. වා හිතනවා යුතුය කියන වචනේ තියෙනවා නම් අභිමතානුරූපී. එහෙම නෑ ළමයි. යුතුය කියන වචනය නැතිවත් අභිමතානුරූපී එනවා. හරිද? ඒක තීරණය වෙන්නේ දෙන ප්‍රකාශනය අනුව. ඒ දෙන ප්‍රකාශනය අනුව අපි ඒක අඳුන ගන්නව නම් ඒක විවාදාත්මක ස්වරූපයක් එනවා කියලා. ඒක අභිමතානුරූපී. ඒක විවාදාත්මක ස්වරූපයකින් තොරව තහවුරු වීමක් නම් තියෙන්නේ. ඒක යථානුරූපී. අන්න ඒ විදිහට තමයි මේක කරගෙන යන්න තියෙන්නේ. හරි. ඊගාවට 2. ආර්ථික භාණ්ඩයක ලක්ෂණයක් නොවන්නේ ආර්ථික භාණ්ඩයක් මං ගිය පේපරෙත් මම නිර්වචනය කරා. ආර්ථික භාණ්ඩයක් කියන්නේ මොකක්ද? ආර්ථික භාණ්ඩයක ලක්ෂණය 3කින් මේක හැදෙනවා කිව්වා. ඒ තමයි සැපයුමේ හිගකම දක්නට ලැබෙන නිෂ්පාදනය සඳහා ආර්ථික සම්පත් උපයෝජනය වන ආවස්තික පිරිවැයක් පවතින ඕනෑම දෙයක්. පළවෙනි එකේදී මම විස්තර කළා ලියපු නිසා මම මෙතන ලියන්නේ නැහැ. හොඳේ. එහෙනම් මේ ආර්ථික භාණ්ඩයක ලක්ෂණයක් නොවන්නේ. එහෙනම් මෙතන ලක්ෂණ 4ක් තියෙනවා. ලක්ෂණ 4ක් තියෙනවා. එකක් ලක්ෂණයක් නොවේ. දැන් අර කලින් පේපරේ ආර්ථික භාණ්ඩයේ කතාව හොඳට ඔලුවට දාගත්ත ළමෙක් මෙතන වරද්දන්නේ නැහැ. ඒකයි මම කිව්වේ පෙරට වඩා ලකුණු වල වර්ධනයක් දැන් එන්න වෙනවා කියලා. පේපරින් පේපර ඉස්සරහට යනකොට ඒ ආවරණය වෙච්ච ඒවායි ලකුණු ටික එන්න වැඩි වෙනවා. හරියට කරනවා නම් හොඳේ. නැත්නම් ඉතින් කොහොමත් වෙන්නේ නැහැ.
හරිද? දැන් ඩිස්කෂන් එකට විනාඩි 10කට විතර කලින් නම් ඔයා MCQ ටික කරේ තේරුම් නැහැ. එහෙම නෙමෙයි. ඔයා පුළුවන් වෙලාව අරගෙන ඔයා විනාඩි 36 නෙමෙයි සම්මත කාලේ ඔයාට පැයක් වුණත් අරගෙන ඔයාට MCQ ටික කරන්න පුළුවන්. කිසි ඉෂුව එකක් නැහැ. මොකද ඒ කාලය ටික අඩු වෙලා හිමින්සර යනවා. හරිද? ඒක ඔයා හරියට පාවිච්චි කරන්න. ඊළඟට ලක්ෂණ 4යි නොවන එකක් අහනවා. ලක්ෂණයක් නොවන එක තමයි උත්තරේ වෙන්නේ. උවමනාවන්ට සාපේක්ෂව හිගවීම. ඔව් ඇත්ත. ඒකට හේතුව මං කිව්ව මතකද? ආර්ථික භාණ්ඩ නිපදවන්නේ ආර්ථික සම්පත් භාවිතය තුලින් අන්න ඒක නිසා මේවායේ සැපයුම හිගයි. එම නිසා එම භාණ්ඩයේද සැපයුම සීමිත වේ. එහෙනම් එයා ලක්ෂණයක් නිසා අයින් කරා. පෞද්ගලිකව හිමි කරගත නොහැකි වීම. නෑ. ආර්ථික භාණ්ඩයක් පෞද්ගලිකව හිමි කරගන්න පුළුවන්. මොකද ආර්ථික භාණ්ඩයක වටිනාකමක් තියෙන නිසා ඒ වටිනාකම අපිට ගෙවන්න පුළුවන් වුණොත් අපිට ඒක හිමි කරගන්න පුළුවන්. එහෙනම් මේ කතාව වැරදි. මේක වැරදි. ලක්ෂණයක් තමයි පෞද්ගලිකව හිමි කරගත හැක. පෞද්ගලිකව හිමි කරගත හැක. එහෙනම් මේක වැරදි. එහෙනම් මේක තමයි උත්තරේ. නිෂ්පාදන ක්‍රියාවලියක් පැවතීම ඔව් ලක්ෂණයක්. මිනිස් තීරණ ප්‍රතිඵලයක් ඔව් ලක්ෂණයක්. ආවස්තිවරයක් පැවති ලක්ෂණයක්. එහෙනම් මෙතන 1 3 4 5 අන්න ඒක ආර්ථික භාණ්ඩයක ලක්ෂණ. දෙවෙනි එක විතරයි ආර්ථික භාණ්ඩයක ලක්ෂණයක් නොවන්නේ. උත්තරේ 2. ඔන්න ඒකේ ආන්සර් එක. උත්තරේ 2 ආපු හේතුව. මොකද ආර්ථික භාණ්ඩයක ආර්ථික සම්පත් පාවිච්චි කරලා හදන නිසා ඒවැ වටිනාකමක් තියෙනවා. අන්න ඒ වටිනාකම අපිට ගෙවන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම එහි තියෙන தත්ත්වය තමයි පෞද්ගලිකව හිමි කරගන්න පුළුවන් වෙන එක. හරි. ඊගාව ආර්ථිකයක සත්‍ය නිමෝම තීරණය කරනු ලබන්නේ. සත්‍ය නිමෝම නේද? සැබෑ නිමෝම. නේ? සත්‍ය නිමෝම. දැන් අපි කියනවනේ නීහෑමා වක්‍රයක් ඇඳලා මේ නීහෑමා වක්‍රයක වක්‍රය තුලින් නිරූපණය වෙන්නේ විභව නිමෝම. එතකොට අපි උපකල්පනයක් ගන්නවා. හරිද? අපි උපකල්පනයක් ගන්නවා ආර්ථිකය සතු සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂම ලෙස උපයෝජනය වේ. මෙච්චර දිගට ලිව්ව එක්කෙනාට තව කෙටි නමයක් තියෙනවා. හරිද? ඒ තමයි පූර්ණ මෙය ඉටු වන විටදී ආර්ථිකය වක්‍රය මත කිනම් හෝ ලක්ෂයක කටයුතු කරයි. වක්‍රය මත කිනම් හෝ ලක්ෂයක කටයුතු කරනවා. ක්ලියර්? හරි. හැබැයි යම් විටක හරි යම්
විටෙක යම් විටෙක මෙය ඉටු නොවන්නේ නම් ආර්ථිකය විභව නිමවුමට වඩා පහළ මට්ටමක කටයුතු කරයි. හරිද? විභව නිමවුමට වඩා පහළ මට්ටමක කටයුතු කරයි. අන්න ඒ කියන එකේ අදහස තමයි ළමයි හදිසියෙවත් මේක ඉටු නොවුනොත් ඔන්න මේ වගේ තැනක ඉන්න පුළුවන්. අන්න එතකොට මෙන්න මෙයාට කියනවා සත්‍ය නිමෝම කියලා. සත්‍ය නිමෝම නැත්නම් සැබෑ නිමෝම. සත්‍ය නිමෝම සැබෑ නිමෝම. ඔන්න මෙයාව එන කතන්දරය තමයි ඔය මෙයාගේ ඉතිහාස කතාව. විභව නිමෝම කියන්නේ වක්‍රය මත තත්වයනේ. අපි වක්‍රය මතම හිටියොත් සත්‍ය නිමෝම විභව නිමෝම සමානයි. දෙන්න සමානයි. වක්‍රය මත හිටියොත් දෙන්න සමානයි. යම් හේතුවක් මත අපිට වක්‍රය මතට එන්න බැරිව, ඒ කියන්නේ වක්‍රය මතට එන්න බෑ කියන්නේ පූර්ණ සේවානියුක්තිය පූර්ණ නිෂ්පාදනය වෙන්නේ නැහැ. වක්‍රය මතට එන්න බැරි වුණොත් අපි ඉන්නේ වක්‍රය ඇතුළත ලක්ෂයක. අන්න එතකොට සත්‍ය නිමෝමට වඩා විභව නිමෝම වැඩි. ඔන්න විභව නිමෝමේ පිහිටනවා මේ උපකල්පනය හරියාකාරව සිද්ධ වුණොත්. එහෙනම් දැන් සත්‍ය නිමෝම තීරණය වෙන්න බලපාන සාධක විදිහට අපිට පෙන්වන්න පුළුවන් මොනවාද? සම්පත් සම්භාරය තීරණය කරන සාධකයක්. ඵලදායීතාවයක් තීරණය කරන සාධකයක්. උපයෝජනය කළ ප්‍රමාණයත් හරි. සමාහාර ඉල්ලුමත් බලපානවා. ඊට සියල්ලම. හරිද? සත්‍ය නිමෝම තීරණය කරනු ලබන්නේ. ඔන්න වැදගත් දේ. ආර්ථිකයක විභව නිමෝමට වඩා සත්‍ය නිමෝම වෙනස් වෙන්න පුළුවන්. ළමයි සත්‍ය නිමෝම කියන්නේ ආර්ථිකයේ සැබෑම නිමෝමනේ. සැබෑ නිමෝම තීරණය වෙන්නේ සමාහාර ඉල්ලුම මත. ඔයාට ඒක අමතකයි නම් මතක් කරන්න ව්‍යාපාර චක්‍රය. ව්‍යාපාර චක්‍රයේ මෙන්න මෙහෙමනම් ව්‍යාපාර චක්‍රය තියෙන්නේ. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. මේ සිරස් රේඛාව තමයි කියන්නේ සරල රේඛා විභව නිමෝම. මෙන්න මෙයා සැබෑ නිමෝම. සැබෑ නිමෝමට හේතුව කවුද කියලා ඇහුවාම අපි ලිව්වේ සමාහාර ඉල්ලුම. අපි එතනදී ඉගෙන ගත්තා. සමාහාර ඉල්ලුම. සැබෑ නිමෝමට හේතුව සමාහාර ඉල්ලුම. උත්තරේ 4. හරිද? මතක තියාගන්න සත්‍ය නිමෝමනේ. සත්‍ය නිමෝමට බලපාන්නේ සමාහාර ඉල්ලුම. ඔන්න සත්‍ය නිමෝමට කතන්දරෙත් මම පැහැදිලි කරා. සත්‍ය නිමෝම වෙන්නේ කොහොමද කියන එකත් පැහැදිලි කරා. සත්‍ය නිමෝමට කතාව තමයි 4. හොඳයි බලමු. ඔන්න නිහේමා වක්‍රයක් දීලා ඒ ලක්ෂය B ලක්ෂ ප්‍රස්ථාර සටහනට අනුව ආර්ථිකයේ A සංයෝගයෙන් B සංයෝග. මේ බලන්නකෝ. ඇතුළත ලක්ෂයක ඉඳලා වක්‍රයේ සීමාවත් ඉක්මවා ගිහිල්ලා. හරිද? සීමාවත් ඉක්මවා ගිහිල්ලා. ළමයි සාමාන්‍යයෙන් වක්‍රයට පිට ලක්ෂයක් අපිට නිපදවන්න බෑ. හරිද? හිගකම තියෙන නිසා නිපදවන්න බෑ. හැබැයි පරිභෝජනය කරන්න පුළුවන් අන්තර්ජාතික හුවමාරුවේ. හරිද? මම දැන් එහෙම ලිව්වොත් වක්‍රයට පිටත ලක්ෂයක් නිපද විය නොහැක. එනමුත් අන්තර්ජාතික වෙළඳාම මත පරිභෝජනය කළ හැක. හැබැයි කතාව මෙච්චරයි. නිකමට හිතන්නකෝ ආර්ථිකයේ හදිසියවත් ආර්ථිකයේ සම්පත් සම්භාරය වැඩි වෙලා සාධක ඵලදාව වැඩි වෙලා
තාක්ෂණය දියුණු වෙලා මොනවා හරි දෙයක් වුණා කියලා. එහෙම වුණොත් මෙන්න මේ ආර්ථිකය හරිද? එහෙම වුණොත් මේ ආර්ථිකය ඔය කියන විදිහට දකුණට යන්න බැරිද? මෙහෙම වෙන්න බෑ. පුළුවන්නේ. එමෙන්න පුළුවන්නේ. එහෙම වුණොත් අර කලින්ට වඩා මට්ටමකට අපිට යන්න පුළුවන්. ඒකලම ඇත්තටම ඇතුළත ලක්ෂයක ඉඳලා අපි එළිය ලක්ෂයකට ගිහිල්ලා කියලා කියන්නේ. එන ඇත්තටම ආර්ථික වර්ධනයක් වෙන්න ඕන. ආර්ථික වර්ධනයක් නොවි අපිට තව වැඩි නිමවමක් හදන්න බෑ ආර්ථිකයක. බලමු සම්පත් ඌන උපයෝජනයේ වී අකාර්යක්ෂම නිමවමක් බිහි කරයි. නැත දරුවා ඒක නෙමෙයි. සම්පත් අධි උපයෝජනයක් වී කාර්යක්ෂම නිමවමක් නෑ. සම්පත් අධි උපයෝජනයේ වී අකාර්යක්ෂම නෑ. ආර්ථික වෘද්ධියක් හටගනියෝ. ආර්ථික වෘද්ධියක් හටගෙන තමයි එළියට තැනකට අපි ගියා නම් යන්න පුළුවන්. ඒ හැර යන්න වෙන ක්‍රමයක් නැත. හරිද? එතකොට මෙතනදී අපිට නිපදවන්න බැරි වුණා. හරිද? හැබැයි ආර්ථික වර්ධනයකදී අපි නිපදවන ප්‍රමාණය කොහොමවත් වර්ධනය වෙනවා. ඒත් හිගකම නම් විසඳන්න බෑ හොඳේ. හිගකම නම් විසඳන්න බෑ. ඔන්න ඒකට උත්තරේ 4. ඒක කන්ෆියුස් වෙන මට්ටමකට තියෙනවා නේද? 5 වෙනි එක. ගිෆන් භාණ්ඩයක ලක්ෂණයක් නොවනුයේ. ගිෆන් භාණ්ඩයක ලක්ෂණයක් නොවන්නේ. ගිෆන් භාණ්ඩයක. ගිෆන් භාණ්ඩයක් සෑම විටම බාල භාණ්ඩයකි. බාල භාණ්ඩයක ආදායම ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ ඍණ සම්බන්ධයක් නිසා ගිෆන් භාණ්ඩයකත් ඒක හැමම වෙන්න ඕන. ඒ වගේම බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ ආදේශන ප්‍රතිවිපාකයත් ඍණ ගිෆන් භාණ්ඩෙත් ඔය දෙක ඔය විදියටම වෙනවා. හැබැයි වෙනස වෙන්නේ ගිෆන් භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකයේ ඍණභාවය බලවත් ආදේශන ප්‍රතිවිපාකයේ ඍණභාවයට වඩා. හැබැයි බාලවල ආදේශන බලවත් ආදායම් වලට වඩා. ඕකනේ මේකේ තියෙන වෙනස. දැන් ওই ලක්ෂණ ටික මම ලිව්වේ නැති හේතුව මෙතන සේරම ටික තියෙනවා ඒකයි. ආදායම් ඉල්ලුම් සම්බන්ධය ඍණ වේ. ඔව්. හරි ලක්ෂණයක්. ඔන්න දැන් මේ නොවනුවේනේ. දැන් මේ MCQ එකේ අරමුණ තමයි ඔයාට ගිෆන් භාණ්ඩේ ලක්ෂණ ටික පාඩම් කරන එක. නොවන්න එකයි. ලක්ෂණ 4යි. හරි එහෙනම් මේ උත්තරේ කතාව තමයි මේකේ ඇතුලේ ලක්ෂණ 4ක් තියෙනවා. හරිද? නොවනුයේනේ. ලක්ෂණ 4ක් ඇත. නොවන එක ලක්ෂණයක් ඇත. නොවන එක ලක්ෂණයක් ඇත. එහෙනම් මේක ලක්ෂණයක් ඉවත් කරා. ආදේශන ප්‍රතිවිපාකයේ ඍණ ඔව්. හැම භාණ්ඩයකම ඍණ. හැම භාණ්ඩයකම ඍණ. ඒක වෙනම දෙයක් නෙමෙයි. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ඍණ සම්බන්ධයක් වීම. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ඍණ සම්බන්ධයක්. අපෝ නෑ. ධන සම්බන්ධයක් තියෙනවා. ධන සම්බන්ධයකි. එහෙනම් මේක වැරදීනේ. අන්න මේක තමයි උත්තරේ. ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ ලක්ෂණයන් නිසා ඉවත් කරා. ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකයේ බලවත්. ඔව්. අනේ දරුවනේ මෙන්න මේ ප්‍රශ්නෙට ඔළුවේ තියාගන්න මේ ප්‍රශ්නේ ගොඩක් වැදගත්. මෙන්න මේ ප්‍රශ්නෙන් අරමුණ තමයි මගේ ඔයා ගිෆන් භාණ්ඩේ ලක්ෂණ ටික පාඩම් කර ගැනීම. එතකොට මේ 1 2 3 4 කියන්නේ 1 2 4 5 යනු ගිෆන් භාණ්ඩයේ ලක්ෂණ වේ. ලක්ෂණ වේ. හරිද? අන්න ඒක පාඩම් කරගන්න. ඒක සෑහෙන වැදගත්. හරිද? ගිෆන් භාණ්ඩයේ ලක්ෂණ. 3 කියන්නේ ලක්ෂණයක් නොවේ. 6 කෝපි සඳහා වන. ඔයාලට මතකද පළවෙනි පේපරේදී මම කිව්වා අර සැපියුම් වක්‍රය විතන්වීම? සැපියුම් වක්‍රය නේද? සැපියුම් වක්‍ර විතන්වීම ගැන තිබුණේ. දැන් එතනදී ඉල්ලුම් දැන් දෙන කතාව හරිද? මොකක්ද මේ දීලා තියෙන වක්‍රය වමට විතන්වීම දකුණට විතන්වීම කියලා දෙනවා නම් මේකෙන් කියන්නේ මොකක්ද කියන එක කලින් හොයා ගන්න ඕන. දැන්
දැන් මෙතන කියනවා කෝපි සඳහා වන ඉල්ලුම් වක්‍රය. හරි දකුණට විතැන්වීමනේ. ඔන්න කෝපි කියන භාණ්ඩයක් දෙන. ඒ කියන්නේ කතාව කෝපි ඉල්ලුම් වක්‍රය නම් හරිද? මේක දකුණට යනවලු. දකුණට යනවා මේ කෝපි ඉල්ලුම් වක්‍රය. කෝපි ඉල්ලුම් වක්‍රය දකුණට යනවා. දකුණට යනවා කියන්නේ කෝපි ඉල්ලුම වැඩිවීමට බලපාන සාධකයක් නොවන්නේ. සාධකයක් නොවන්නේ. අන්න ඕක අහන්නේ. නොවන දේ අහන්නේ. නොවන දේ. එහෙනම් මෙතන තියෙන උත්තර වලින් 4කින් වක්‍රය දකුණට යනවා. බලමු. හරිද? බලමු. රුචිය ඉහළ යාම අනිවාර්යයෙන්ම ඉහළ යනවා. කියන්නේ අනිවාර්යයෙන්ම වක්‍රය දකුණට යනවා. ඔන්න ගියා. ආදායම ඉහළ යාම ඒකිනුත් වක්‍රය දකුණට යනවා. කෝපි පරිභෝජනයේ සෞඛ්‍යයට හිතකරය. හිතකර කියන්නේ මෙහෙමයි දවසට කෝපි කෝප්ප 2යි උපරිමයි. ඇත්තටම ඊට වඩා නම් බොන්න හොඳ නැහැ. කැෆීන් වැඩි වුණාට පස්සේ වැඩිපුර නිදිමත එන්න පුළුවන්. හරිද? ඒක හොඳ නැහැ. හරිද? හිතකරයි කියලා මතය ආවට පස්සේ දකුණට යනවා. අන්න ඉල්ලුම් වැඩි වෙනවා. සීනි මිල වැඩිවීම අන්න වැරදි. සීනි මිල වැඩි වූ විට කෝපි ඉල්ලුම අඩුවේ. ඇයි? සීනි හා කෝපි මොන භාණ්ඩද? අනුපූරක භාණ්ඩ වේ. අන්න එහෙනම් අනුපූරක භාණ්ඩවල තියෙන ඍණ සම්බන්ධයනේ. මෙයා මෙහින් වැඩි වෙනකොට මෙයා මෙහින් අඩු වෙනවා. එහෙනම් දකුණට විතැන්වීමට බලපාන්නේ නැති දේ. හොඳට බලන්න මේ තේ මිල ඉහළ යාම. අන්න හරි. තේ මිල ඉහළ යනකොට කෝපි ඉල්ලුම වැඩි වෙනවා. ඒක හරි. ඒක හරි. එහෙනම් උත්තරේ 4. උත්තරේ 4. 7 වෙනි එක බලන්න කියලා තියෙන කතාව QS සමානයි ධන 30 ධන 2p. සැපයුම් ශ්‍රිතේ මේ බලන්න මෙතන හංගල දීලා තියෙන්නේ ධන 30නේ. සැපයුම් සමීකරණයේ ඒහි අගය ධන නම් අදහස තමයි එයා අනම්‍යයි. ඒ කියන්නේ ඕන්න නැත්නම් මෙහෙම බලන්න පුළුවන්නේ. ඔන්න මේ තියෙන ප්‍රමාණක්ෂයනේ. මේක මූලයනේ. ධන 30 කියන්නේ මෙතනනේ. එහෙනම් සැපයුම් වක්‍රය මෙහෙම වෙන්න ඕන. ඍණ පැත්තට එනවා නම් මේකේ අගේ ඍණ නම් අනිවාර්යයෙන්ම අනම්‍යයි. මෙයා අනම්‍යයි. මේ තියෙන අනම්‍ය සැපයුම. මේ වහලා දීලා තියෙන්නේ. වක්‍රයේ දිග ඉහළට යනකොට ඔයා දන්නවා අනම්‍ය වක්‍රයක ඉහළට ගමන් කරන විට මොකද්ද වෙන්නේ? අගය එන්න වැඩි වෙනවා. හැබැයි එකට වැඩි වෙන්නේ නැහැ. මොකද අනම්‍ය කියන්නේ එකට අඩුයිනේ. අනම්‍ය කියන්නේ එකට අඩුයි. ගමන් කරන විට අගය වැඩි වේ. අගය වැඩි වේ. එනමුත් එකට වැඩි නොවේ. එකට වැඩි නොවේ. ඉහළට යනවා නම්‍යතාවගේ වැඩි වේ. එකට හෝ 10ට. හරි එකට වැඩි නොවේ කියලා හිතන්නකෝ. 10 කතාව අමතක කරන්නකෝ. වැඩි නොවේ. උත්තරේ 3. ඒක නියතයක්. කියන්නේ අනම්‍යයක උඩට යන්න. ඒ කියන්නේ අනම්‍ය කියන්නේ මෙහෙම ඔලු තියාගන්නකෝ. අනම්‍ය කියන්නේ එකට අඩුයිනේ. එකට අඩුයිනේ. උඩට යනකොට වැඩි වෙනවා. හැබැයි එකට වැඩි වෙන්නේ නැහැ. නම්‍ය කියන්නේ එකට වැඩියිනේ. උඩට යනකොට අඩු වෙනවා. හැබැයි එකට අඩු වෙන්නේ නැහැ. හරිනේ? අන්න එහෙම ඔලු තියාගන්න. නම්‍ය කියන්නේ එකට වැඩි නිසා අඩු වෙනවා. අනම්‍ය කියන්නේ එකට අඩු නිසා වැඩි වෙනවා. හරිද? හැබැයි එකට වැඩි වෙන්නේ නැහැ. ලිමිට් පයින් නැහැ. පහතට බෑවුන සරල රේඛයේ ඉල්ලුම් වක්‍රයක මධ්‍ය ලක්ෂයේදී පහත කවරක් සිදුවිය හැකිද? මෙන්න මේක නම්‍යතාවයත් එක්ක තියෙන සුපිරිම පොයින්ට් එකක්. මේක 4 වෙනි පාඩමකට සම්බන්ධ කරන්න පුළුවන්. මෙන්න මෙහිමයි. ඔන්න මෙහෙම පහලට බෑවුන ඉල්ලුම් වක්‍රයක් තියෙනවා කියලා හිතන්න. හරිද? මෙන්න මේක මධ්‍ය ලක්ෂය. PED 1යි. හරි? එතකොට මෙන්න මේ මධ්‍ය ලක්ෂයේදී
හරිද? මේ මධ්‍ය ලක්ෂයේදී මෙන්න මෙහිම තමයි යන්නේ. හරිද? මේ තියෙන්නේ මුළු අයභාර වක්‍රය. TR වක්‍රය. මෙන්න මෙතනදී උපරිමයි. හරිද? අයභාරය උපරිම වේ. අයභාරය උපරිම වේ. නම්‍යතාවය එකක් වන විට අයභාරය උපරිම වෙනවා. මෙන්න මෙතන නම්‍යතාව එකට වැඩි. මෙන්න මේකට කියන්නේ නම්‍ය පරාසය. නම්‍ය පරාසය. දැන් නම්‍ය පරාසයේදී පල්ලෙහාට එනකොට අයභාරය එන්න වැඩි වෙනවා. TR වැඩි වෙනවා. හරිද? මෙන්න මේ තියෙන අනම්‍ය පරාසය. අනම්‍ය පරාසයේදී මිල අඩු වෙන්න අයභාරය අඩු වෙනවා. අයභාරය අඩු වෙනවා එන්න. තේරුණාද? ඒතර නම්‍ය පරාසයේදී අයභාරය වැඩි වෙනවා. අනම්‍ය පරාසයේදී අයභාරය අඩු වෙනවා. ඒකට හේතුව තමයි අපි කියනවා ඉල්ලුම් වක්‍රයක ඉහළ සිට පහළට එත්ම සිදුවන්නේ භාණ්ඩයේ මිල අඩුවීමය. එවිට ක්‍රමයෙන් මිල අඩු වන විට නම්‍ය පරාසයේදී හරිද? මේක ලියා ගන්න එක වැදගත්. නම්‍ය පරාසයේදී අයභාරය ඉහළ යන අතර අනම්‍ය පරාසයේදී මිල අඩු වෙන විට අයභාරය හරිද අඩුවේ. ඔයාලට මතකද මම පළවෙනි පේපරේදී මං කිව්වා හැම ප්‍රශ්නයකදීම මං ආවොත් කියන්නේ මේක ආවොත් අනිවාර්යෙන් ලියනවා කියලා. මතකද? අර සම්බන්ධය. ඒ කියන්නේ නම්ය නම් මිල වැඩි වෙනකොට අයභාරය අඩු වෙනවා. මිල අඩු වෙනකොට අයභාරය වැඩි වෙනවා කිව්වා. මතකද? අනම්ය නම් මිල වැඩි වුණොත් අයභාරය වැඩි. මිල අඩු වුණොත් අයභාරය අඩුයි කිව්වා. මෙතන තියෙන්නේ මිල හා TR අතර ධන සම්බන්ධය කිව්වා අනම්ය නම් P හා TR අතර ඍණ සම්බන්ධය තියෙනවා නම් නම්ය කිව්වා. එතකොට බලන්න ඉල්ලුම් වක්‍රයක් මෙහෙම පල්ලෙහාට එනකොට මේක පල්ලෙහාට එමන් නෙවෙයි. පල්ලෙහාට එනවා කියන්නේ මිල එන්න අඩු වෙනවා කියන එක. මිල අඩු වෙනකොට තමයි මෙන්න මේ මෙතෙන්ට වෙනකම් මේ අයභාරය වැඩි වෙන්නේ. මේ මෙතෙන්ට වෙනකම් වෙන්නේ අයභාරය වැඩි වීම. මේ අයභාරය වැඩි වීම. ඇයි අයභාරය වැඩි වෙන්නේ? මිල අඩු වෙනවා. මිල අඩු වෙනකොට අයභාරය වැඩි වෙනවා. ඇයි ඒ මෙතෙන්ට එනකන් තියෙන මෙන්න මේ පරාසය. මෙන්න මේ මධ්‍ය ලක්ෂයට එනකන් තියෙන පරාසය නම්‍ය පරාසය. නම්‍ය පරාසය නම්‍ය තත්ත්වයක්. නම්‍ය මේක නම්‍ය නිසා තමයි මෙහෙම වෙන්නේ. මිල අඩු වෙනකොට අයභාරය වැඩි වෙනවා. ඒකීයවලදී උපරිමයි. ඒකීයවලදී උපරිමයි මේ උපරිමයි. TR උපරිම. ඊට පස්සේ මේක අනම්‍ය පරාසයනේ. අනම්‍ය පරාසයේදී අඩු වෙනවා අයභාරය. ඇයි අඩු වෙන්නේ? අනම්‍ය පරාසයේදී ඒත් මිල අඩු වෙනවා. මිල අඩු වෙනකොට අයභාරය අඩු වෙනවා. ඇයි අනුලෝම සම්බන්ධයන්නේ? ඉතින් ඕකයි මෙතන වෙන කතන්දරේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ගත්තොත් උතන වෙන කතන්දරේ තමයි ඕක. හරිද? ඉතින් අර අපි කලින් කතා කරපු අයභාරය හා නම්‍යතාව අතර තියෙන සම්බන්ධය. 9 වෙනි ප්‍රශ්නය. 9. මේ තියෙන්නේ QD සමානයි 60 PV මෙම ඉල්ලුම් ශ්‍රිතයට අදාළ ඉල්ලුම් වක්‍රයත් මධ්‍ය ලක්ෂයේදී මිල හා ඉල්ලුම් ප්‍රමාණය හරි සරලයි ළමයි. ඔයාට සමීකරණයක් දුන්න ගමන් දඩස් ගාලා ගා ගන්න මෙන්න මේම ඉල්ලුම්
වක්‍රය. හරි. එතකොට මේ කියන සමීකරණයක සෑම විටකම මේ සමීකරණයක මෙන්න මේ ඉලක්කම තියෙන්නේ. මේ ඉලක්කම හරිද? අන්න එයා තමයි මේ තියෙන්නේ. මේ ඉලක්කමින් කියන්නේ උපරිම ඉල්ලුම් ප්‍රමාණය. උපරිම ඉල්ලුම් ප්‍රමාණය. ඒ තියෙන ඉල්ලුම් වක්‍රය ප්‍රමාණක්ෂය කැපෙන තැන. මේ උපරිම ඉල්ලුම් මිලනේ. උපරිම ඉල්ලුම් මිල තමයි ඉල්ලුම් වක්‍රයේ මිලාක්ෂය කැපෙන තැන. එයා හොයන්න තියෙන ලේසි විදිය A බෙදීම B. A කියන්නේ මේ 60, B කියන්නේ 12, එහෙනම් 5යි. ඔන්න මේ දෙන දැම්මම වැඩේ කොට මධ්‍ය ලක්ෂයනේ. මධ්‍ය ලක්ෂය කියන්නේ මැදනේ. එතන මිලාක්ෂය මෙතෙන්ට නිකන් 5යි නම් මැද කියන්නේ 2.50යි. ප්‍රමාණක්ෂය මෙතෙන්ට නිකන් 60යි නම් මැද කියන්නේ 30යි. ඔන්න නම්‍යතාව එකයි. ඒක ඔප්පු වෙනව නම් සිරස්අක්ෂ තිරස්අක්ෂ මිලිල්ලුම් නම්‍යතාව 2.50 බෙදීම 2.50 එකයි. හරිද? 2.30 බෙදීම 30 එකයි. ඒ නම්‍යතාව එකයිනේ. ඒ කීයයි කියන්නේ එකයි. එහෙනම් 2.50යි 30යි. මේ තියෙන උත්තරේ 4. උත්තරේ 4 ඔන්න ආපු විදිය. ඔන්න ඔහොමයි කරන ඕනම සමීකරණයක දැන් හිතන්නකෝ සමීකරණය දෙනවා කියලා QD සමානයි 6000 ඍණ 30යි P කියලා. දැම්ම ඉල්ලුම් වක්‍රය ප්‍රමාණක්ෂය කැපෙන තැන 6000යි. ආයි බලන්න දෙයක් නැහැ. සමීකරණ තියෙන ගාන. මෙතෙන්ට ඉල්ලුම් වක්‍රය මිලාක්ෂය කැපෙන තැන 6000 බෙදීම 30. එතකොට එනවා 200යි. එතන මධ්‍ය ලක්ෂය කියන්නේ 100යි 3000යි. නම්‍යතාව එකයි. මේක නියතයක්. අන්න ඔය වගේ ඕනම වෙලාවක සැපයුමෙත් එහෙමයි. පෙන්වන්න පුළුවන් ওই විදිහට. ප්‍රමාණ ඒකක 40 දී මිල රුපියල් 8 දී පාරිභෝගිකයා ගෙවීමට කැමති මුළු වටිනාකම. මුළු ප්‍රයෝගිතාවය අහන්නේ නියමයි. අන්න ප්‍රශ්න. ඔන්න මුලින් කරන්නේ මුළු ප්‍රයෝගිතාවය කියන එක ඔක්කොටම කලින් ගොඩක් අයට හුරු නෑ. ඔන්න ඉල්ලුම් වක්‍රයෙන්ද ප්‍රමාණක්ෂය කැපෙන තැන 120යි මිලාක්ෂය කැපෙන තැන 120 බෙදීම 10 12යි අපිට කිව්වේ මිල 40 මිල 8 දී ප්‍රමාණය 40ක් වෙනකොට මුළු ප්‍රයෝගිතාව අහන්නේ. දරුවනේ මතක තියාගන්න මුළු ප්‍රයෝගිතාවය කියන්නේ මෙන්න මේ ත්‍රිපීසියම. මුළු ප්‍රයෝගිතාවය කියන්නේ ත්‍රිපීසියම. ඒ කියන්නේ මුළු ප්‍රයෝගිතාවේ හැදෙන්නේ මුළු ප්‍රයෝගිතාවය සමානයි මුළු ප්‍රයෝගිතාවේ සමානයි කොටස් දෙකකට. මේ උඩ සමතුලිත මිලට ගෙවන මිලට උඩින් තියෙන ත්‍රිකෝණයෙන් තියෙන්නේ පාරිභෝගික අතිරික්තය. එතකොට මේ ඍජු කෝණාශ්‍රයෙන් තියෙන්නේ පාරිභෝගික පැහැදම. පාරිභෝගික පැහැදම. මේ දෙන්නගේ එකතුව තමයි මුළු ප්‍රයෝගිතාවය කියන්නේ. එම නැත්නම් ත්‍රිපීසියම. ත්‍රිපීසියමේ වර්ගඵලය ත්‍රිපීසියමේ වර්ගඵලය සමාන්තර පාද දෙකනේ 12යි 8යි. එක සමාන්තර පාදයක් 12යි අනිත් සමාන්තර පාදය 8යි. බෙදීම දෙක වැඩි කිරීම ප්‍රමාණය 40යි. මෙතන 20යි මෙතන 20යි 20 වැඩි කිරීම 20 රුපියල් 400යි. උත්තරේ 3. හොඳට මතක තියාගන්න මුළු ප්‍රයෝගිතාවය යනු පාරිභෝගික අතිරික්තයයි පාරිභෝගික පැහැදමයි දෙකේ එකතුව. ගොඩක් අයට මේක මතක නෑ. හරිද? ගොඩක් අය හොයන්නේ පාරිභෝගික පැහැදම විතරයි. 320 ගහපු අය අත උස්සන්න. අත උස්සන්න කියන්නේ දාන්න බලන්න 320 ගහපු අය අවංක. ඔය Zoom එකේ වගේ වුණා නම් අත උස්සන්න පුළුවන්. රේස් හෑන්ඩ් තියෙනවනේ. දැන් ඔයාලා දාන්න මට. අවංකව මොකද ගොඩක් අය හිතන් ඉන්නවා මේ ගෙවීමට කැමති කියන්නේ ගෙවන නෙමෙයි. මේ ඍජු කෝණාශ්‍රය කියන්නේ ගෙවන. පාරිභෝගික පැහැදම කියන්නේ ගෙවන. එතකොට මුළු ප්‍රයෝගිතාව කියන්නේ ගෙවන්න කැමති. ඒක ඇතුලේ ගෙවන ගානයි වාසියයි දෙකේ එකතුව තියෙනවා. ඒතර ගෙවන ගාන මේක ලබන වාසිය මේක. ඒතර ගෙවීමට කැමති උපරිමය තමයි මුළු ප්‍රයෝගිතාව කියන්නේ. පහත ඒවායින් සමතුලිත මිල වැඩි වෙන අවස්ථාවක් නොවන්නේ
සමතුලිත මිල වැඩි වෙන අවස්ථාවක්. ළමයිනි මාකට් එකක සමතුලිත මිල වැඩි වෙන අවස්ථාවන් තමයි ඉල්ලුම වැඩි වුණොත් වැඩි වෙනවා. සැපයුම අඩු වුණොත් මිල වැඩි වෙනවා. ඔන්න මිල වැඩි වෙන්න පුළුවන් අවස්ථා දෙකක්. ඉල්ලුම වැඩි වීම, සැපයුම අඩු වීම. එහෙනම් මේ උත්තර වලින් ඔය ඉල්ලුම වැඩි වීම, සැපයුම අඩු වීම කියන කතන්දර තිබුණොත් ඒවා මිල වැඩි වෙන අවස්ථා. අවස්ථාවක් නොවන එක ඊට පස්සේ බලමු. ඉල්ලුම වැඩි වීම. අනිවාර්යයෙන්ම මිල වැඩි වේ. අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. සැපයුම අඩු වීම. අනිවාර්යයෙන්ම මිල වැඩි වෙනවා. ඇයි මේ මාකට් එක දැන් මෙහෙම හිතන්නකෝ මේ. ඔන්න ඔහම තිබුණා. ඉල්ලුම වැඩි වුණා. මිල වැඩි වුණානේ. ඔන්න මාකට් එක මෙහෙම තිබුණා. සැපයුම අඩු වුණා. මිල අඩු වුණානේ. වැඩි වුණානේ. අන්න කතාව. ඔන්න ඕකයි තියෙන්නේ. සැපයුම වැඩි වෙනවාට වඩා වැඩි වේගයකින් ඉල්ලුම වැඩි වීම. හරි. සැපයුම වැඩි වුණාම ඇත්තටම වෙන්නේ සැපයුම වැඩි වෙනකොට මිල අඩු වෙනවා. හැබැයි ඉල්ලුම වැඩි වීමේදී මිල වැඩි වෙනවා. හැබැයි සැපයුම වැඩි වෙනවට වඩා වැඩි වේගයක් නිසා අවසාන වශයෙන් ශුද්ධ වශයෙන් මිල ඉහළ යනවා. හරිද? එහෙනම් වැරදි. ඉල්ලුම වැඩි වී. ඉල්ලුම වැඩි වීමක් නම් ඉල්ලුම වැඩි වෙනකොට මිල වැඩි වෙනවා. සැපයුම අඩු වෙනවා. මිල වැඩි වෙනවා. එතකොට මේ දෙන්නගෙන්ම වෙන්නේ මිල විශාල ලෙස වැඩි වේ. මිල විශාල ලෙස වැඩි වේ. ඉල්ලුමත් වැඩි වෙනවා, සැපයුමත් අඩු වෙනවා. ඉල්ලුම වැඩි වෙලා සැපයුම අඩු වෙනවා. එතකොට මිල විශාල ලෙස වැඩි වෙනවා. හරිද? එන එකත් වැරදි. ඊළඟට ඉල්ලුම අඩු වීම. ඉල්ලුම අඩු වුණාම මිල ගොඩක් අඩු වෙනවා. සැපයුම වැඩි වීම. එතකොටත් වෙන්නේ මිල ගොඩක් අඩු වීම. එහෙනම් මේ දෙන්නගේ එකතුව මත වෙන්නේ මිල විශාල ලෙස අඩු වේ. මිල විශාල ලෙස අඩු වේ. ඔන්න එකින් එක මේ උත්තර මම එක්ස්ප්ලেইন කරා. ඔයාගේ විවරණේ ඕක හරියට පෙන්වන්න ඕන. හරිද? විවරණේ හරියට පෙන්වන්න ඕක. එකින් එක උත්තර පෙන්වන්න. මාර වැදගත් ඔය කොටස. මොකද ගොඩක් අයට පැටලෙන ඔය මිල අඩු වැඩි වීම. දැන් මිලනේ අහන්නේ. ඔක්කොටම කලින් මතක තියාගන්න. මිල වැඩි වෙන්න නම් එක්ක ඉල්ලුම වැඩි වෙන්න ඕන, එක්ක සැපයුම අඩු වෙන්න ඕන. දෙකම එකපාර වුණොත් ගොඩක් වැඩි වෙනවා. අපිට කියනවා බද්දට පෙර භාණ්ඩයේ මිල 20යි. එහෙනම් බදු පෙර භාණ්ඩයේ මිල 20යි. සමතුලිත යනවා 20යි කියලා හිතන්නකෝ. දැන් මොකද කියන්නේ? අලෙවි ප්‍රමාණය 200යි. හොඳයි. ඉල්ලුම් නම්‍යතාවය දීලා ED ඍණ 3.2යි. සැපයුම් නම්‍යතාව ES ඍණ ධන 0.8යි. ඔය නම්‍යතාවයන් දෙනවා කියන්නේ අනිවාර්යෙන් අර බදු බර බෙදියාමි සීන්නයක් වෙන්න ඕන නේද? බද්ද 6යි. බද්දෙන් පසු ගැනුම්කරු ගෙවන මිල. ඒ කියන්නේ එහෙනම් බද්ද අය කර ගමම්ම සැපයුම් වක්‍රය මෙහෙම උඩට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට එන මිල නේද හොයන්න ඕන. එතෙන්ට එන මිල හොයන්න නම් මිලේ සිදුවෙච්ච වෙනස හොයාගත්ත නම් හරිනේ. බද්ද නිසා මිලේ සිදුවෙච්ච වෙනස. බද්ද නිසා මිලේ සිදු වූ වැඩිවීම හෙව්වනම් වැඩේ ගොඩ. බද්ද නිසා මිලේ සිදු වැඩිවීම. එහෙනම් එයාව හොයන්න තියෙනවා සූත්‍රයක්. ES බෙදීම ES ඍණ ED වැඩි කිරීම T. මිල සැපීම් නම්‍යතාව 0.8යි. 0.8න් ඍණ 3.2ක් බද්ද 6යි. එහෙනම් සුළු කරොත් 0.8 බෙදීම 4 6 එතකොට මෙතන 1.5යි. එතන උත්තරේ එනවා කීයද? 1.2. අන්න ඩෙල්ටා P 1.2යි. ධන 1.2යි.
ඒ කියන්නේ නම් මිල 1.2කින් වැඩි වුණොත් මෙතෙන්ට එන උත්තරේ 21.20ක් වෙනවා. එහෙනම් බද්දෙන් පස්සේ පාරිභෝගිකයා ගෙවන මිල මේ තියෙන උත්තරේ 3. අන්න ආපු විදිය. හරිද? ඔන්න ආපු විදිය. පෙන්න ගන්න. ඉතින් අපි කරන්නේ අපි දැන් බද්දට පෙර මිල දුන්නනේ. බද්දට පසු මිල තමයි ගැනුම්කරු ගෙවන මිල. ඒතර අපි හොයන්න ඕන බද්ද නිසා පාරිභෝගිකයා ගෙවන මිල කොච්චරක් වැඩි වෙලාද? 1.20ක්. එහෙනම් කලින් මිල 20යි වැඩි වුණා 1.20ක්. දැන් ගෙවනවා 21.20ක්. හරි. 13 වෙළඳපළක උපරිම මිලක් පනවා ඇති විටක උපරිම මිලක් තිබුණොත් අනිවාර්යයෙන්ම ඇති වෙන දේ මොකක්ද ළමයි? උපරිම මිලක් තිබුණොත් අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ මොකද්ද? භාණ්ඩ හිගයක්. උත්තරේ 3. උපරිම මිලක අනිවාර්යෙන් ඇති වෙන දේ භාණ්ඩ හිගය 13ට 3. 14 වෙළඳපළ ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත ප්‍රස්ථාරයේ දැක්වෙනවලු. අපිට කියනවා මොකද්ද? මිල රුපියල් මෙහි අවම මිල රුපියල් 14ක් නම් අවම මිල 14ක් පනවලාලු. හරි. එහෙනම් මෙයා අවම මිල මෙයා අවම මිල පාරිභෝගික අතිරික්තය හරිනේ. ඉතින් පාරිභෝගික අතිරික්තය සාමාන්‍ය පරිදි හොයන්නේ උපරිම ඉල්ලුම් මිල 16යි. අවම මිල නම් පාරිභෝගිකයා ගෙවන්නේ 14 තමයි. ඒ යටතේ මිල දී ගන්නවා 10ක්. එතකොට 2 වැඩි කිරීම 5. රුපියල් 10යි. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. මේ තමයි අවම මිලට පසු පාරිභෝගික අතිරික්තය. ඔන්න පින්වන්. අවම මිලට පස්සේ පාරිභෝගික අතිරික්තය මේ තියෙන්නේ. 15 වැඩිවන පරිමාණානුකූල ඵල ඇති කර ගැනීමට ළමයි මිල නෙමෙයි ඇති කර ගැනීමට හේතු වනුයේ වැඩිවන ඵලවලට බලපාන හේතු 5යි නේ. ය සම්පත්වල පවතින අභාජ්‍යත්වය. ඊළඟට යන්ත්‍ර සූත්‍ර භාවිතා කළ හැකියවීම නේ. එක්වරක් පමණක් දැරිය යුතු පිරිවැය පැවතීම. හරිද? පහන මේ 7ක් තියෙනවා. හරිද? නිෂ්පාදන රේඛා තුලනය වීම. ඊට පස්සේ යෙදවුම් වල පවතින ජ්‍යාමිතික සම්බන්ධය. ඒතර ඔන්න ඔය වගේ හේතු සාධක අපිට ගන්න පුළුවන්. නේද? අයනම් බලමු මේ තියෙන උදාහරණ. නිෂ්පාදන සාධකවලදී අභාජ්‍යත්වය හේතුවක්. යන්ත්‍ර භාවිතා කිරීම හේතුවක්. එක්විරක් පමණක් දැරීමට සිදුවන පිරිවැය හේතුවක්. ශ්‍රම විභජනයේ විශේෂීකරණය පැවතීම හේතුවක්. එහෙනම් ඉහත සියල්ලම හේතු වනුයේ. එහෙනම් මෙන්න මේකෙන් වැඩිවන ඵලට හේතු නිර්වචනය වෙනවා. අද අලුතෙන් මේ පේපරේදී නම්‍යතාව කොටසේදී ඉල්ලුම් වක්‍රයයි නම්‍යතාවය අතර සම්බන්ධය ඉගෙන ගත්තා. අනම්‍ය වක්‍රයේ උඩට යනකොට නම්‍ය වක්‍රයේ කතාව ඉගෙන ගත්තා. බදුබර නම්‍යතාව මත බෙදී යාම කියන එක ඔන්න අද පේපරෙන් අලුතෙන් ඉගෙන ගත්ත කොටස්. හරිද? ඊළඟට වැඩිවන පරිමාණානුකූල ඵල. ඒ පේපරේ පළවෙනි කොටසෙන් ඉගෙන ගත්ත ටික. ඒ වගේ දවස ගානේ පේපරේ ඔය ඉගෙන ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. හරියනම් ඔයාලා හැම දිනකටම තෙරුවන් සරණයි. නවුද්දාය.